Hi, good morning හැමෝටම. ඉතින් අද 25 වෙනි සිකුරාදා දවසේ. ඉතින් අද තමයි හර්සන්න එළි දක්වන දවස. ඔක්කොටම කලින් ඉතින් උදේ තිබුණ assignment එකක්. ඒක කරන්න lectures ගියා. lectures ගිහින් ඒකත් කරලා ඊට පස්සේ අපි ගියේ අපේ faculty එකේ වලට. ඉතින් දවස් ගානක ප්‍රතිඵලයක් එළි දක්වන තියෙන මොහොතේ මෙහෙම තමයි උදේ අපේ faculty එකේ වල පෙනුනේ. මේක රැට වෙනමම දිව්‍ය ලෝකයක් වෙනවා. ඉතින් ඒ ගැන හිත මම වලගාඩුලා චුට්ටක් හිටියා. මොකද ඊළඟට රිහර්සල් ප්‍රැක්ටිස් හැමදේම තිබ්බ නිසා. ඉතින් ඒ දේවලුත් එහෙම වැඩ ටික බලලා ඊළඟට ආවේ මහන්සිය. මොකද මේ දවස්වල මාරම රස්නයක් තියෙනවා. ඒ ASCII වැඩත් එක්ක ඇඟට හරිම මහන්සි. ඉතින් පොඩ්ඩක් කට්ටියත් එක්ක කැන්ටින් එක පැත්තට ගියා. ඒ ගිහිල්ලා ඇවිල්ලා ආයෙමත් රිහර්සල් පටන් ගන්න තිබුණා. ඉතින් හැමෝම එක වගේ ගොඩක් මහන්සියෙන් වැඩ කරන දවස් ටිකක් නිදා ගන්න නැතුව හැමෝම ගොඩක් මහන්සි වුණා. ඉතින් ඒකේ ප්‍රතිඵලය රැයට ලොකු ඉවෙන්ට් එකක් අපි බලාපොරොත්තු වුණා. ලස්සන ඉවෙන්ට් එකක්. ඉතින් ඒකට ගොඩක් කට්ටිය මහන්සි වුණු විදිහ තමයි මම උදේ බ්ලොග් එකෙන් ඔයාලට අරන් එන්නේ. මේ තියෙන්නේ අපේ හිප් හොප් ඩාන්ස් එක. හිප් හොප් ඩාන්ස් එකේ රිහර්සල් එකක් අපි ගන්න විදිහ තමයි මෙතන ඔයාලට බ්ලොග් එකෙන් ඊළඟට අපි අපේ පන්දම 2025 අපේ වැඩසටහන කලා සාහිත්‍ය මංගල්‍ය අපි පටන් ගත්තා මෙන්න මේ විදිහට. ඉතින් උදේ ආරම තිබුණු වල ලස්සන හදවත් වලින් ආදරණීය හදවත් වලින් පිරලා තියෙන පැටි තමයි ඔයාලට දැන් පේන්නේ. ඉතින් ලස්සනයි, හරිම ලස්සනයි. හැමෝම එක වගේ බලන් හිටියා. ලස්සන ඉවෙන්ට් එකක්. ඉතින් මෙච්චර ලස්සනට මේ දේ කරගන්න හැමෝගෙම සහයෝගයක් හම්බුණා. ඇත්තටම ලස්සනයි. ආරම්භක මොහොත තමයි මේ ඔයාලට පේන්නේ. ඉතින් ඊළඟට දැනට ෆැකල්ටි එකේ ඉන්න 44 45 46 අපේ කණ්ඩායම් වල සහෝදර සහෝදරයන් එකතු වෙලා කරපු ඉවෙන්ට් ටික තමයි ඊළඟට මම අරගෙන මීටදී ගොඩක් ඉවෙන්ට් කරා. ඉතින් ඒ වල පුංචි වීඩියෝ ක්ලිප් එකක් තමයි දැන් මම වීඩියෝ එකට ඇඩ් කරේ. ඉතින් මෙන්න මේ විදිහට හරිත පිහිටේ අස්වැන්න මහා කලා උත්සවයේ පළමු දිනය පන්දම 2025 අවසන් වෙන්නේ මේ විදිහට. ඉතින් අපි එකතු වෙලා කරපු වැඩේ